හොඳ ෆෝකස් එකක් හොඳ රිසල්ට් එකක් ගෙන දෙනවා. නිසා ෆෝකස් අවුට් කරගන්න එපා. නිසා පිරිසිදුව මේ මනස පිරිසිදුව තියාගන්න. අපි මොන හෝ ස්ට්‍රැටජි පාවිච්චි කරලා ෆෝකස් එක තියාගන්න ඕන. මෙන්න නැති වුණොත් ටිකක් වෙලා යනකොට නිෂ්පාදන හැකියාව කතා කරා. අවස්ථිකුරය ක්ෂීණ වන අවස්ථිකුරයක් මොකක්ද සර් ඒ කියලා බලන්න. ටැක් අවුට් යන ගතියක් එන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතකම ඔයාලට මේ අවුරුදු කිරීම විභාගයේ ලියන තක් ඔයාලගේ ෆෝකස් එක රඳවා ගන්නම ඕන නම. එක්සෑම් එක කියන්නේම ෆෝකස් එක. ඒ නිසා ඔයා විභාගයේ පේපරේ ලියන වෙලාවෙත් හොඳ ෆෝකස් එකක් ඔයා තියාගන්න ඕන. කියන්නේ එක්සෑම් එක කියන්නේම ෆෝකස් එක. එතකොට ඔයාලට ටයිම් එක මැනේජ් කරගන්න එක, ඔයා අවුරුදු කිහිපයක් තුල අවධානය හරියට තියාගන්න එක. ඒ කියන්නේ අවධානය අවුට් යන්නේ නැතුව කියන්නේ විභාගයක් සඳහා මොන දෙන කෙනෙක්ට කියනවනේ හරියට ස්මාර්ට් ෆෝන් එකක්වත් වැඩි පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද අපි අවධානය යනවා පිටවා දන්නවා. දැන් අපි TikTok එකේ හරි මොන හරි සෝෂල් මීඩියා එකේ ඉන්නකොට අපේ මේ ෂෝට් මෙමරි කියන එක ටක් ගාලා මාරු වෙනවා. ඒ කියන්නේ අපිට ටක් ගාලා මේ වලට අපේ මනස අපේ වැඩ කරන්න හුරු වෙනවා ටක් ගාලා අමතක වෙන්නේ. ඒ නිසා අපි ඒ නිසා හරි ප්‍රවේශන මේ අවුරුදු දෙක ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වැඩි පාවිච්චි කරන්න යන්න එපා. හේතුව ආව ෆෝකස් එකට ඒක බලපානවා. ඒ නිසා TikTok වල වැඩි එහෙම ඉන්න එපා. Facebook YouTube වගේ අධ්‍යාපන කාරණා විතරක් මේ දවස්වල සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. හේතුව හොඳ ෆෝකස් එකක් හොඳ රිසල්ට් එකක් ගෙන දෙනවා. නිසා ෆෝකස් අවුට් කරගන්න එපා. නිසා පිරිසිදුව මේ මනස පිරිසිදුව තියාගන්න.